තෙරුවන් සරණයි සියලුම දෙනාට. ඊළඟට අපිට තියෙන්නේ අංගුත්තර ටික නිපාතේ පුද්ගල වර්ගයේ සංඛාර සූත්‍රය. මේ සංඛාර සූත්‍රයත් අපි පෙර පරිදිම ඉදිරියට සාකච්ඡා කරමු. සංඛාර සුත්තං තයෝ මේ භික්ඛවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ තයෝ ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ සබ්භ්‍යාබජ්ජං කාය සංඛාරං අபிසංකරෝති සබ්භ්‍යාබජ්ජං වචී සංඛාරං අபிසංකරෝති සබ්භ්‍යාබජ්ජං මනෝ සංඛාරං අபிසංකරෝති සෝ සබ්භ්‍යාබජ්ජං කාය සංඛාරං අபிසංකරිත්වා සබ්භ්‍යාබජ්ජං වචී සංඛාරං අபிසංකරිත්වා සබ්භ්‍යාබජ්ජං මනෝ සංඛාරං අபிසංකරිත්වා සබ්භ්‍යාබජ්ජං ලෝකං උපපජ්ජති තමේනං සබ්භ්‍යාබජ්ජං ලෝකං උපපන්නං සමානං සබ්භ්‍යාබජ්ජා පස්සා පුසන්ති සෝ සබ්භ්‍යාබජ්ජේහි පස්සේහි පුට්ඨෝ සමානෝ සබ්භ්‍යාබජ්ජං වේදනං වේදේති ඒකාන්ත දුක්ඛං සේයතාපි සත්තා නේරයිකා තයෝ මේ භික්ඛවේ පුද්ගලා සන්තෝ සංවිච්ඡමානා ලෝකස්මින් භික්ඛවේ මහණෙනි ලෝකස්මින් ලෝකේහි ඉමේ තයෝ පුද්ගලා මේ පුද්ගලියෝ තිදෙන සන්තෝ ඇත්තාහු සංවිච්ඡමානා විද්‍යමාන වන්නාහු වෙත් භික්ඛවේ මහණෙනි ඉද මේ ලෝකෙහි ඒකච්චෝ පුද්ගලෝ ඇතැම් පුද්ගලයෙක් සබ්භ්‍යාබජ්ජං කාය සංඛාරං අபிසංකරෝති දුක සහිත වූ කාය සංඛාර රැස් කරයි සබ්භ්‍යාබජ්ජං වචී සංඛාරං අபிසංකරෝති දුක සහිත වූ වචී සංඛාර රැස් කරයි සබ්භ්‍යාබජ්ජං මනෝ සංඛාරං අபிසංකරෝති දුක සහිත වූ මනෝ සංඛාර රැස් කරයි සෝ ඒ පුද්ගලයා සබ්භ්‍යාබජ්ජං කාය සංඛාරං අபிසංකරිත්වා දුක සහිත වූ කාය සංඛාර රැස් කොට සබ්භ්‍යාබජ්ජං වචී සංඛාරං අபிසංකරිත්වා දුක සහිත වූ වචී සංඛාර රැස් කොට සබ්භ්‍යාබජ්ජං මනෝ සංඛාරං අபிසංකරිත්වා දුක සහිත වූ මනෝ සංඛාර රැස් කොට සබ්භ්‍යාබජ්ජං දුක සහිත වූ ලෝකං ලෝකයකට උපපජ්ජති ප්‍රතිසන්දි වශයෙන් පැමිණේ සබ්භ්‍යාබජ්ජං දුක සහිත වූ ලෝකං උපපන්නං සමානං ලෝකයේ වෙත ප්‍රතිසන්දි වශයෙන් පැමිණියා වූ සංඝේනං ඒ පුද්ගලයාව සබ්භ්‍යාබජ්ජා පස්සා පුසන්ති දුක් සහිත වූ ස්පර්ශයෙන් ස්පර්ශ කෙරෙත් සෝ ඒ පුද්ගලයා සබ්භ්‍යාබජ්ජෙහි පස්සේහි පුට්ඨෝ සමානෝ දුක් සහිත වූ ස්පර්ශයන් විසින් පහස්නා ලද කල්හි නේරයිකා සත්තා සෙය්‍යතාපි නිරේටයත් සත්‍යෝ මෙන් සබ්භ්‍යාබජ්ජං ඒකාන්ත දුක්ඛං වේදනං වේදේති දුක් සහිත වූ ඒකාන්ත දුක් වේදනාවක් විඳි ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ අභ්‍යාබජ්ජං කාය සංඛාරං අபிසංකරෝති අභ්‍යාබජ්ජං වචී සංඛාරං අபிසංකරෝති අභ්‍යාබජ්ජං මනෝ සංඛාරං අபிසංකරෝති සෝ අභ්‍යාබජ්ජං කාය සංඛාරං අபிසංකරිත්වා අභ්‍යාබජ්ජං වචී සංඛාරං අபிසංකරිත්වා අභ්‍යාබජ්ජං මනෝ සංඛාරං අபிසංකරිත්වා අභ්‍යාබජ්ජං ලෝකං උපපජ්ජති තමේනං අභ්‍යාබජ්ජං ලෝකං උපපන්නං සමානං අභ්‍යාබජ්ජෝ පස්සා පුසන්ති සෝ අභ්‍යාබජ්ජේහි පස්සේහි පුට්ඨෝ සමානෝ අභ්‍යාබජ්ජං වේදනං වේදේති ඒකාන්ත සුඛං සේයතාපි දේවා සුභකින්හා වික්කවේ මහණෙනි පන තවද ඉද මේ ලෝකෙහි ඒකච්චෝ පුද්ගලෝ ඇතැම් පුද්ගලයෙක්
අභ්‍යාපජ්ජං කාය සංකාරං අபிසංකරෝති දුක් රහිත වූ කාය සංකාර රැස් කරයි. අභ්‍යාපජ්ජං වචී සංකාරං අபிසංකරෝති දුක් රහිත වූ වචී සංකාර රැස් කරයි. අභ්‍යාපජ්ජං මනෝ සංකාරං අபிසංකරෝති දුක් රහිත වූ මනෝ සංකාර රැස් කරයි. සෝ ඒ පුද්ගලයා අභ්‍යාපජ්ජං කාය සංකාරං අபிසංකරිත්වා දුක් රහිත වූ කාය සංකාර රැස් කොට අභ්‍යාපජ්ජං වචී සංකාරං අபிසංකරිත්වා දුක් රහිත වූ වචී සංකාර රැස් කොට අභ්‍යාපජ්ජං මනෝ සංකාරං අபிසංකරිත්වා දුක් රහිත වූ මනෝ සංකාර රැස් කොට අභ්‍යාපජ්ජං ලෝකං උපපජ්ජති දුක් රහිත වූ ලෝකයට ප්‍රතිසන්දි වශයෙන් පැමිණේ. අභ්‍යාපජ්ජං ලෝකං උපපන්නං සමානං දුක් රහිත වූ ලෝකයේ වෙත ප්‍රතිසන්දිය වශයෙන් පැමිණෙනා වූ තං ඒනං ඒ පුද්ගලයාව අභ්‍යාපජ්ජා පස්සා පුසන්ති දුක් රහිත වූ ස්පර්ශයෝ ස්පර්ශ කෙරේ. සෝ ඒ පුද්ගලයා අභ්‍යාපජ්ජේහි පස්සේහි පුට්ඨෝ සමානෝ දුක් රහිත වූ ස්පර්ශයන් විසින් පහස්නා කල්හි සුභකින්නා දේවා සෙය්‍යතාපි සුභකින්න දෙවියෝ මෙන් අභ්‍යාපජ්ජං ඒකාන්ත සුඛං වේදනං වේදේති දුක් රහිත වූ ඒකාන්ත සැප වේදනාවක් විඳි. ඉදපන බික්කමේ ඒකච්චෝ පුද්ගලෝ සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි කාය සංකාරං අபிසංකරෝති සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි වචී සංකාරං අபிසංකරෝති සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි මනෝ සංකාරං අபிසංකරෝති. සෝ සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි කාය සංකාරං අபிසංකරිත්වා සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි වචී සංකාරං අபிසංකරිත්වා සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි මනෝ සංකාරං අபிසංකරිත්වා සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි ලෝකං උපපජ්ජති. තමේනං සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි ලෝකං උපපන්නං සමානං සබ්භ්‍යාපජ්ජාපි අභ්‍යාපජ්ජාපි පස්සා පුසන්ති. සෝ සබ්භ්‍යාපජ්ජේහිපි අභ්‍යාපජ්ජේහිපි පස්සේහි පුට්ඨෝ සමානෝ සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි වේදනං වේදේති වෝකින්න සුඛ දුක්ඛං සේයතාපි මනුසා ඒකච්චේව දේවා ඒකච්චේව විනිපාතිකා ඉමේකෝ භික්කමේ තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. භික්කමේ මහණෙනි පන තවද ඉද මේ ලෝකේහි ඒකච්චෝ පුද්ගලෝ ඇතැම් පුද්ගලයෙක් සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි කාය සංකාරං අபிසංකරෝති දුක් සහිත වූ දුක් රහිත වූ කාය සංකාර රැස් කරයි. සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි වචී සංකාරං අபிසංකරෝති දුක් සහිත වූ දුක් රහිත වූ වචී සංකාර රැස් කරයි. සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි මනෝ සංකාරං අபிසංකරෝති දුක් සහිත වූ දුක් රහිත වූ මනෝ සංකාර රැස් කරයි. සෝ හෙතෙම සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි කාය සංකාරං අபிසංකරිත්වා දුක් සහිත වූ දුක් රහිත වූ කාය සංස්කාර රැස් කොට සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි වචී සංකාරං අபிසංකරිත්වා දුක් සහිත වූ දුක් රහිත වූ වචී සංකාර රැස් කොට සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි මනෝ සංකාරං අபிසංකරිත්වා දුක් සහිත වූ දුක් රහිත වූ මනෝ සංකාර රැස් කොට සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි ලෝකං උපපජ්ජති. දුක් සහිත වූ දුක් රහිත වූ ලෝකයකට ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙයි. සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි ලෝකං උපපන්නං සමානං දුක් සහිත වූ දුක් රහිත වූ ලෝකයේ වෙත ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනා වූ තං ඒනං ඒ ඔහු තං ඒනං ඒ පුද්ගලයාව සබ්භ්‍යාපජ්ජාපි අභ්‍යාපජ්ජාපි දුක් සහිත වූ දුක් රහිත වූ පස්සා පුසන්ති ස්පර්ශයෝ ස්පර්ශ කෙරේ. සෝ ඒ පුද්ගලයා
සබ්බ්‍යාබජ්ජේහි පි අභ්‍යාබජ්ජේහි පි පස්සේහි පුට්ටෝ සමානෝ දුක් සහිත වූ දුක් රහිත වූ ස්පර්ශ විසින් පහස්නා කල්හි ඒකච්චේ මනුස්සාච ඇතැම් මිනිසුද ඒකච්චේ දේවාච ඇතැම් දෙවියෝද ඒකච්චේ විනිපාතිකාච සෙය්‍යතාපි ඇතැම් විනිපාතික සත්‍යෝද මෙන් සබ්බ්‍යාබජ්ජම්පි අභ්‍යාබජ්ජම්පි දුක් සහිත වූ දුක් රහිත වූ වෝකින්න සුඛ දුක්ඛං සැප දුක්ඛ වලින් ආකීර්ණ වූ වේදනං වේදේති වේදනාවක් විඳී ඉමේකෝ භික්ඛවේ තයෝ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් භික්ඛවේ මහණෙනි ලෝකස්මින් ලෝකේහි ඉමේකෝ තයෝ පුද්ගලා මේ පුද්ගලයෝ තිදෙන සන්තෝ ඇත්තාහු සංවිජ්ජමානා විද්‍යමාන වන්නාහු වෙත් ඉති භගවා අවෝච යනුවෙන් භාග්‍යතුන් වහන්සේ වදාළසේක. සංඛාර සුත්ත වන්නනා තතියේ සබ්බ්‍යාබජ්ජන්ති සදුක්ඛං කාය සංඛාරන්ති කායද්වාරේ චේතනා රාසි අபிසංකරෝති ති ආයුහති රාසින් කරෝති පිණ්ඩං කරෝති වචී මනෝද්වාරේ සූපි ඒසේව නයෝ සබ්බ්‍යාබජ්ජා පස්සා පුසන්ති ති සදුක්ඛ විපාක පස්සා පුසන්ති සබ්බ්‍යාබජ්ජං වේදනං වේදියති ති සදුක්ඛං විපාක වේදනං වේදියති සාබාදං නිරස්සාදන්ති අත්තෝ සේයතාපි සත්තා නේරයිකාති යතා නිරේ නිබ්බත් සත්තා ඒකාන්ත දුක්ඛං වේදනං වේදියන්ති එවං වේදියති ති අත්තෝ කිම්පන තත්ත උපේක්ඛා වේදනං නත්තිති අත්ති දුක්ඛ වේදනාය පන බලවභාවේන සා අබ්බෝහාරිකට්ඨානේ තිතා ඉති නිරයෝව නිරයස්ස උපමං කତ୍වා ආහටෝ తత్ర පටිභාග උපමා නාම කිර ඒසා තතියේ සබ්බ්‍යාබාජන්ති සදුක්ඛං තතියේ තුන්වෙනි සූත්‍රයේහි සබ්බ්‍යාබාජං ඉති සබ්බ්‍යාබාජං යනු සදුක්ඛං දුක් සහිත යන අර්ථයයි කාය සංකාරන්ති කායද්වාරේ චේතනා රාසින් කාය සංකාරන්ති කාය සංකාරං ඉති කාය සංකාරං යනු කායද්වාරය නිමිති කොට වූ චේතනා රාසින් චේතනා සමූහයයි අபிසංකරෝති इति ආයුහවති රාසින් කරෝති පිණ්ඩං කරෝති අபிසංකරෝති इति අபிසංකරෝති යනු ආයුහති එකතු කරයි රාසින් කරෝති රැස් කරයි පිණ්ඩං කරෝති පිඩු කරයි වචී මනෝද්වාරේසුපි ඒසේව නයෝ වචී මනෝද්වාරේසු අපි වාග් මනෝද්වාරවලදී ඒස නයෝ ඒව මේ ක්‍රමයමය සබ්බ්‍යාබජ්ජං ලෝකන්ති සදුක්ඛං ලෝකං සබ්බ්‍යාබජ්ජං ලෝකං ඉති සබ්බ්‍යාබජ්ජං ලෝකං යනු සදුක්ඛං ලෝකං දුක් සහිත ලෝකයයි සබ්බ්‍යාබජ්ජා පස්සා පුසන්ති इति සදුක්ඛ විපාක පස්සා පුසන්ති සබ්බ්‍යාබජ්ජා පස්සා පුසන්ති इति එත් සබ්බ්‍යාබජ්ජා පස්සා පුසන්ති යන මේ පාඨයේහි සදුක්ඛ විපාක පස්සා දුක් සහිත විපාක ස්පර්ශෝ පුසන්ති ස්පර්ශ කරත් යන අර්ථයයි සබ්බ්‍යාබජ්ජං වේදනං වේදියති සබ්බ්‍යාබජ්ජං වේදනං වේදියති इति සදුක්ඛං විපාක වේදනං වේදියති සාබාදං නිරස්සාදන්ති අත්තෝ සබ්බ්‍යාබජ්ජං වේදනං වේදියති इति එත් සබ්බ්‍යාබජ්ජං වේදනං වේදියති යන මේ පාඨයේහි සදුක්ඛං විපාක වේදනං වේදියති දුක් සහිත විපාක වේදනාව විඳේ සාබාදං ආබාධ සහිත නිරස්සාදං ආස්වාද රහිත වේදනං වේදියති වේදනාව විඳී इति අත්තෝ යන අර්ථයයි සේයතාපි සත්තා නේරගිකාති යතා නිරයේ නිබ්බත් සත්තා ඒකාන්ත දුක්ඛං වේදනං වේදියන්ති එවං වේදියති इति අත්තෝ සේයතාපි සත්තා නේරයිකා इति එත් සේයතාපි සත්තා නේරයිකා යන මේ පාඨයේහි නිරේ නිබ්බත් සත්තා නිරෙහි ඉපදුනා වූ සත්වයෝ ඒකාන්ත දුක්ඛං වේදනං ඒකාන්ත දුක් වේදනාව වේදියන්ති යතා විඳින්නාහු යම්සේද එවං එමෙන්ම ඒකාන්ත දුක්ඛං ඒකාන්ත දුක් වේදනාව වේදියති විඳි
ඉති අත්තු යන අර්ථයයි. කිම්පන තත්ත උපේක්ඛා වේදනා නත්තිති. තත්ත ඒ නිරෙහි උපේක්ඛා වේදනා නත්ති කිම්පන උපේක්ෂා වේදනා නැත්තේද යත්නු අත්ති ඇත පන එනමුදු දුක්ඛ වේදනාය බලවභාවේන දුක් වේදනාවේ බලවත් භාවයෙන් සා ඒ උපේක්ෂා වේදනාව අබ්බෝහාරිකට්ටානේ තිතා ගණන් නොගත යුතු තැනක පිහිටියේය. ඉති නිරයෝව නිරයස්ස උපමං කତ୍වා ආහටෝ. ඉති මෙසේ නිරයෝව නිරයම නිරයස්ස උපමං කତ୍වා නිරයාගේ උපමාව කොට ආහටෝ ගෙන එන ලදී. తත්‍ර පටිභාග උපමා නාම කිර ඒසා. తත්‍ර මෙහිලා ඒසා මේ උපමාව පටිභාග උපමා නාම පටිභාග උපමාව නම් කිර වේය. තයතාපි දේවා සුභකින්නාති ඉදාපි දේවලෝකෝව දේවලෝකස්ස උපමං කତ୍වා ආහටෝ. යස්මාපන්න හෙට්ටිමේසු බ්‍රහ්මලෝකේසු සප්පීතිකද්දාන විපාකෝ වත්තති. සුභකින්නේසු නිප්පීතිකෝ ඒකාන්ත සුඛෝව. තස්මා තේ අග්ගහෙත්වා සුභකින්හව කතිතා. ඉති අයම්පි తත්‍ර පටිභාග උපමා නාමාති වේදිතබ්බා. තයතාපි දේවා සුභකින්හා ඉති ඉදාපේ සයතාපි දේවා සුභකින්න යන මෙහිත් දේවලෝකෝව දේවලෝකයම දේවලෝකස්ස දේවලෝකයාගේ උපමං කତ୍වා උපමාව කොට ආහටෝ ගෙනෙන ලදී. යස්මාපන හෙට්ටිමේසු බ්‍රහ්මලෝකේසු සප්පීතික ඥාන විපාකෝ වත්තති. සුභකින්නේසු නිප්පීතිකෝ ඒකාන්ත සුඛෝව. තස්මා තේ අග්ගහෙත්වා සුභකින්නාව කතිතා. පන තවද හෙට්ටිමේසු බ්‍රහ්මලෝකේසු පහළ බ්‍රහ්මලෝකවල සප්පීතික ධාන විපාකෝ වත්තති. සප්පීතික ධාන විපාකේ පැවතියද සුභකින්නේසු සුභකින්න දේවලෝකේහි නිප්පීතිකෝ නිප්පීතික වූ ඒකාන්ත සුඛෝ ඒව ඒකාන්ත සැපයක්ම වූ ධාන විපාකෝ යස්මා වත්තති. ධාන විපාකයේ යම් හේවකින් පවතීද තස්මා එහෙයින් තේ අග්ගහෙත්වා ඒ දෙවියෝ නොගෙන සුභකින්නාව සුභකින්න දේවතාවෝම කතිතා කියන ලදී. ඉති අයම්පි తත්‍ර පටිභාග උපමා නාමාති වේදිතබ්බා. ඉති මෙසේ తත්‍ර ඒ ධර්ම කොට්ටාසයේදී අයං අපි මේ උපමාවත් පටිභාග උපමාවක්ය ඉති වේදිතබ්බා යනුවෙන් දත යුතුය. වෝකින්න සුඛ දුක්ඛන්ති වෝමිස්සක සුඛ දුක්ඛං සේයතාපි මනුස්සාති මනුස්සානං හි කාලේන සුඛං හෝති කාලේන දුක්ඛං ඒකච්චේච දේවාති කාමාවචර දේවා තේසම්පි කාලේන සුඛං හෝති කාලේන දුක්ඛං තේසං හි හීනතරානම් මහේසක්කතරා දේවතා දිස්වා ආසනා වුට්ටතබ්බං හෝති මග්ගා උක්කමිතබ්බං පාරුතවත්තං අපනේතබ්බං අංජලිකම්මං කාතබ්බන්ති තං සබ්බම්පි දුක්ඛං නාම හෝති. ඒකච්චේත විනිපාතිකාති වේමානික පේතා තේහි කාලේන සම්පත්තින් අනුභවಂತಿ කාලේන කම්මන්ති වෝකින්න සුඛ දුක්ඛව හොಂತಿ. ඉති ඉමස්මින් සුත්තේ තීනි සුචරිතානි ලෝකීය ලෝකෝත්තර මිස්සකානි කතිතානි තී වේදිතබ්බානි. වෝකින්න සුඛ දුක්ඛන්ති වෝමිස්සක සුඛ දුක්ඛං. වෝකින්න සුඛ දුක්ඛං ඉති වෝකින්න සුඛ දුක්ඛං යනු වෝමිස්සක සුඛ දුක්ඛං එකිනෙකට මිශ්‍ර වූ සැප දුක් ඇති අනර්ථයයි. සේයතාපි මනුස්සාති මනුස්සානං හි කාලේන සුඛං හෝති කාලේන දුක්ඛං. සේයතාපි මනුස්සානං ඉති එත්ත සේයතාපි මනුස්සානං යන මේ පාඨයේහි හි සත්‍යක්මය මනුස්සානං මිනිසුන්හට කාලේන සුඛං හෝති කලකින් සැප වෙයි කාලේන දුක්ඛං කලකින් දුක වෙයි. ඒකච්චේච දේවාති කාමාවචර දේවා ඒකච්චේච දේවා ඉති ඒකච්චේච දේවා යනු කාමාවචර දේවා කාමාවචර දෙවියෝය. තේසම්පි කාලේන සුඛං හෝති. තේසම්පි ඒ දෙවියන් හටත් කාලේන කලකින් සුඛං හෝති සැපයක් වෙයි
කාලේන දුක්ඛං හෝති කලකින් දුකක් වෙයි. ඊ සත්‍යක්මය තේසං හීනතරාණං ඒ හීනතර වූ දෙවියන් හට මහේසක්කතරා දේවතා දිස්වා වඩා මහේශාක්‍ය වූ දෙවියන් දැක ආසනා බුට්ටා තබ්බං හෝති ආසනේ නැගී සිටිය යුතු වෙයි. මග්ගා උප්පමිතබ්බං මාර්ගයෙන් ඉවත් විය යුතුය. පාරුතවත්තං අපනේතබ්බං පෙර වූ වස්ත්‍රය ඉවත් කළ යුතුය. අංජලි කම්මං කාතබ්බං ඇඟිලි බැදීම කළ යුතුය. ඉති තං සබ්බම්පි යන ඒ සියල්ලත් දුක්ඛං නාම හෝති දුක් නම් වෙයි. ඒකච්චේත විනිපාතිකාති වේමානික පේතා ඒකච්චේත විනිපාතිකා ඉති ඒකච්චේත විනිපාතිකා යනු වේමානික පේතා විමානයන්ට අයත් වූ ප්‍රේතයෝය. තේහි කාලේන සම්පත්තින් අනුභවಂತಿ කාලේන කම්මන්ති වෝකින්න සුඛ දුක්ඛාව හොಂತಿ. හි විස්තරය නම් තේ ඒ විමානික ප්‍රේතයෝ කාලේන සම්පත්තින් අනුභවಂತಿ කල්ලකින් සම්පත් අනුභව කරයි. කාලේන කල්ලකින් කම්මං අකුසල කර්ම විපාක අනුභවಂತಿ අනුභව කරයි. ඉති අනුයෙන් වෝකින්න සුඛ දුක්ඛාව හොಂತಿ මිශ්‍ර වූ සැප දුක් ඇත්තෝම වෙත්. ඉති ඉමස්මින් සුත්තේ තීනි සුචරිතානි ලෝකීය ලෝකුත්තර මිස්සකානි කතිතානීති වේදිතබ්බානි. ඉති ඉමස්මින් සුත්තේ මෙසේ මේ සූත්‍රයේහි ලෝකීය ලෝකුත්තර මිස්සකානි ලෞකික ලෝකෝත්තර මිශ්‍ර වූ තීනි සුචරිතානි ත්‍රිවිධ සුචරිතයෝ කතිතානි කියන ලද්දාහුය. ඉති යනුවෙන් වේදිතබ්බානි දත යුත්තාහ. शरणं गच्छामि धम्मं